ඉතින් මේ වීඩියෝෙන් අපි කතා කරමු කොහොමද ඔයාගේ බිස්නස් එකට, ඔයාගේ YouTube channel එකට, ඔයාගේ Facebook page එකට ඕනම වගේ දෙයකට logo එකක් හදාගන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝෙන් කතා කරමු. ඉතින් මේක ඇත්තටම ගොඩක් ලේසි. මේක සාමාන්‍යයෙන් අපි ගන්නවා නම් ගන්න ඕනේ මේ site එකෙන් සල්ලි ගෙවලා තමයි ගන්න ඕනේ. ඒත් මම අද කියලා දෙනවා කොහොමද මේක free ගන්න කියලා. ඉතින් වීඩියෝ එකත් එක්ක රැඳලා ඉන්න අමතක කරන්න එපා. skip කරොත් ඔයාලට ගොඩක් දේවල් මගහැරෙන්න ඉඩ තියෙනවා. වීඩියෝ එකට යන්න කලින් පුංචි දේවල් මතක් කරනවා. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකට all දාලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම like එකකුත් අමතක නොකර දාන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. Throw your hands up if you with it. Drop it. ඉතින් ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ ඔයාලගේ phone එකේ තියෙන Google browser එක open කරගන්න ඕනේ. open කරගත්තට පස්සේ ඔයාලා search bar එකේ ගිහලා search කරන්න free logo මේක කියලා search කරගන්න. search කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට පල්ලෙහාට යද්දි ඔයාලා ගන්න පුළුවන් වෙනවා design.com free AI logo generator කියන site එකක් තියෙනවා. අන්න ඒ site එකට එකපාරක් click කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන් වෙනවා ඇති. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට open වුණ ගමන්ම පෙන්නනවා ඇති. මෙතන මේ type කරන තැන. ඒකට ඔයාලගේ name එක මේ business එකේ හරි ඔයාගේ channel එකේ හරි ඔයාලා logo එකක් හදා ගන්න ඕන name එක type කරන්න. ඉතින් මම 9 moons කියලා type කරගන්නවා. ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන create logos කියන මෙන්න මේ icon එක උඩ එකපාරක් click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ මෙතන 9 moons කියන නම ඔහොම තියන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලගේ business එකට අදාළ keywords ටිකක් දෙන්න. business එකට හරි YouTube channel එකට හරි ඔයාලගේ logo එක හදන්න ඕන මේ data අදාළව keywords ටිකක් දෙන්න. ඉතින් මම මේක හදන්නේ music YouTube channel එකට. ඉතින් මම ඒ නිසා දෙනවා music lyrics songs කියලා මම මේ විදිහට දුන්නාට පස්සේ search කියන icon එක උඩ ඔයාලා එකපාරක් click කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට පල්ලෙහාට යද්දී බලා ගන්න පුළුවන් වෙනවා logos කිහිපයක් තියෙනවා. ඉතින් ඔයාලා මෙතනින් කැමති logo එකක් ඔයාලා select කරගන්න පුළුවන්. මම ඉතින් මෙතනින් ඔයාලට example එකක් විදිහට පෙන්නන එකක් select කරගන්නවා. මම example එකක් විදිහට මෙන්න මේ logo එක select කරගන්නවා. ඒක උඩ එකපාරක් click කරන්න. ඒක උඩ click කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන් වෙනවා ඇති. ඔයාලට මෙතන ඔයාලගේ slogan එක type කරගන්න ඕන. එතනින් ඔයාලා මෙතන මේ විදිහට ගිහිල්ලා type කරගන්න. මම ඔහොම තියනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට download කරගන්න තියෙන මෙන්න මේ උඩ පේනවා ඇති download කියලා button එකක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් ඔයාලා click කරගන්න. ඒක click කරාදී මෙන්න මේ වගේ ඔයාලට මේ ඔයාලගේ email account එක දීලා හරි මේ log වෙන්න වෙනවා. ඉතින් මම Google එකෙන් log වෙනවා. ඒක දුන්නාට පස්සේ ඔයාලා මෙතනින් ඔයාලගේ ඕන email address එක select කරගන්න. මම මේක select කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන් වෙනවා ඇති. මේක සල්ලි ගෙවලා තමයි logo එක ගන්න කියන්නේ. ඒක මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද free logo එක ගන්න කියලා. ඊපස්සේ ඔයාලා මෙන්න මේ විදිහට බලද්දී ඔයාලට පේනවා මෙතනින් ඔයාලගේ business card එකේ පෙන්නන්නේ කොහොමද logo එක, website එකේ පෙන්නන්නේ කොහොමද, අන්න ඒවා මෙතනින් පෙන්නයි. ඊට පස්සේ දැන් ඔයාලා කරන් තියෙන්නේ මෙන්න මේ විදිහට මේක උඩ click කරන් ඉඳලා මෙතන download image කියලා එකක් බලා ගන්න පුළුවන් නේද. අන්න ඒක උඩ ඔයාලා click කරන්න. ඊට පස්සේ ඔයාලගේ ඒ file එක ඔයාලගේ phone එකට download වෙයි. ඊට පස්සේ ඔයාලා ගන්න තියෙන්නේ මේ tab එක close කරලා search කරගන්න free watermark remover කියලා search කරගන්න ඕනේ.
පස්සේ ඔයාලට මෙන්න මේ වගේ මේ සයිට් එකක් බලාගන්න පුළුවන් නැති මම කලින් වීඩියෝ එකේ කියලා දුන්නා කොහොමද watermarks remove කරගන්න කියලා. අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලන්න පුළුවන් නැති. ඊට පස්සේ මෙතන පහළට යද්දි upload image කියන එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලගේ watermark එක remove කරන්න ඒ download කරගත්තු logo එක මෙතනින් select කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට watermark එක remove වුණාට පස්සේ පල්ලෙහාට යද්දී තියෙනවා download කියලා එකක්. අන්න ඒක උඩ ඔයාලා එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලා gallery එකට ගිහලා බලන්න logo එක හරියට තියෙනවද කියලා. මේ බලන්න free logo එකක් ගන්න මෙහෙම. නැත්තම් ඔයාලට අනිවාර්යෙන් අතන ගෙවලා ගන්නවට වඩා ලේසියි free watermark එක remove කරගන්න එක. ඉතින් මේක watermark sign එක හොඳට save වෙලා තියෙනවා. ඉතින් කොහොමද අදගෙන ආපු වීඩියෝ එක? මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලා ප්‍රශ්න මොන හරි තියෙනවා නම් තව මොන වගේ දේ ගැනද වීඩියෝස් ගේන්න ඕනේ? ඒ වගේ ඒවා දැනගන්න කමෙන්ට් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. තාමත් මගේ channel එකට අලුත් වෙන නම් subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් මේ දේ දැනගන්න අනිවාර්යෙන්ම වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ WhatsApp channel එකක් තියෙනවා. ඒකත් follow කරලා ඉන්න. මගේ අලුත්ම වීඩියෝස් ඔයාලට කලින්ම දැනගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි තවත් මේ වගේ brand new ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.